ආදරය කරපු කෙනා දාලා ගිය නිසා කී දෙනෙක් දැන් මැරෙන්න ක්‍රම හොය ඇතිද? මේ වීඩියෝ එක බලන මේ විනාඩියේ මේ දප්පරේ කී දෙනෙක් සර්ච් බාර් එකට ගිහින් මැරෙන්න ලේසි ක්‍රම හොයනවා ඇතිද? ඇයි ඔයාලා එච්චරටම මෝඩ? අපිව වටින්නේ නැති කෙනෙක් ජීවිතේට ලං කරගෙන එයා මුළු ලෝකෙම කරගෙන එයා අපිව දාලා ගියාම එයා නැති දුකට මැරුණ කියලා හරියයිද? ඒක එයාට දැනෙයිද? එයාට ටික කාලයක් ඒක මතක තියෙයි. ඒත් පස්සේ එයා වෙන කෙනෙක් එක සතුටින් ඉඳි. ඒත් ඔයාව හදපු අම්මා තාත්තා වගේ ළඟින් ඔයාට ආදරය කරන ඉඳපු සහෝදරියෝ එයාලට මොන වගේ දුකක් ලැබෙයිද? පොඩ්ඩකට හිතන්න. එක කෙනෙක් ජීවිතේ මුළු ලෝකෙම කරගන්නට වඩා එයාට ඔයාව එපා කියන නිදාසිය අතහැරලා දාලා යන්න දෙන්න. බෙල්ල වලදා ගන්න ඒවා සුයිසයිඩ් කරගන්න තව ක්‍රම ඒ හැම දෙයක්ම තියෙනවා තමයි. අපි කොච්චර කිව්වත් හරි අමාරුයි. ආදරය කරපු කෙනෙක් හිතින් අයින් කරන්න මුළු ලෝකෙම කරගත්ත කෙනෙක් දාලා යන්න හරි අමාරුයි. ඒ දුක දරා ගන්න හරි අමාරුයි. ඒකට ක්‍රම තියෙනවා. ඔයා හිතන්න. ඔයා ටික හිතන්න. එයා මට ආදරේ නම් මාව රිද්දන්න පුළුවන්ද? එයා මට ආදරේ නම් මාව දාලා යන්න පුළුවන්ද? මාව බඳිනවා කියලා කොහොමද මාව දාලා වෙන කෙනෙක් ළඟට ගිහින් එයාටත් මට දීපු පොරොන්දු ටික දීලා මාව නැතුව එයාව බඳින්නේ? එයා මට ආදරේ නැති නිසා නේද එහෙම කරන්නේ? ඉතින් ඇයි ඔයාලට ඔයාගේ හිතට මේ වගේ දේවල් දාගන්න බැරි? මම නම් කියන්නේ මම කියන මේ 100% දේවල් කරන්න හැමෝටම බෑ. 100% මේ වීඩියෝ එකේ තියෙන දේවල් කරන්න හැමෝටම බෑ. ඒත් ඔයා හිතන්න. ඔයාට වටිනකමක් දෙන්නේ නැති කෙනෙක් නිසා ඇයි ඔයා මැරෙන්න යන්නේ? ඇයිවා සුයිසයිඩ් කරගන්න යන්නේ? ජීවිතේට ඔයිට වඩා ප්‍රශ්න ඉස්සරහට එයි. සමහර විට කසාද බැන්දට පස්සේ ඔයාව දාලා කියන ඔයාට සමාජයට මොන දෙන්න බැරි වෙයි. ඔයාව කසාද බැඳලා එයා ඔයාට ළමයෙක් දීලා ඔයාව මගදී දාලා කියන ඒ ලැජ්ජාව කොහොමද? ඒ ළමයව හදාගන්නේ කොහොමද? ඒ දුක ඔයා කොහොමද දරාගන්නේ? සමහර විට ඔයාට ඔයාගේ ළමයා වත් නැති කල ඔයාට සිය දිවි හානි කරගන්න හිතේ. ඉතින් ඊට හොඳ නැද්ද? කසාදකින් අවසන් වෙලා ඒ ජීවිතේ අපායක් වෙනවට වඩා කසාද බඳින කලින් ඒ කෙනා ගැන හරියටම තේරුම් අරන් ඒ කෙනා අපේ ජීවිතෙන් අයින් වෙච්ච එකම හොඳ නැද්ද? ඉතින් ඇයි ඔය අයා ගැන හිත මැරෙන්න හදන්නේ? මැරෙන්න එපා. දුක් වෙන්න එපා. අඬන්න. හැබැයි ටික කාලයකට විතර හිතේ දුක නිවෙනකන්, හිතේ දුක නැති වෙනකන් එයා ගැන කිය හිත අඬන්න. තව කෙනෙක්ට ඒ දුක කියන්න. එතකොට අපේ මනස පාලනය කරගන්න ලේසි. ඔයාගේ ජීවිතේ හිඩසක් කරලා ගියපු එයා කාලයකට කලින් එයාව ඔයාගේ ජීවිතේම ලෝකෙම කරගන්න. ඒත් ඔයා හිතන්න. එච්චර හීඩමාලිගා හදලා එයා ඔයාට ඔයත් බලාපොරොත්තු තියාගෙන එයා අපේ ජීවිතෙන් ගියා නම් ඒ හිඩස පුරවන්න මේ දැන් බැරි වුණත් කාලයකට පස්සේ හොඳ කෙනෙක් ජීවිතේට එයි කියලා ඔයාලා හිතන්න. මම කියන මේ දේවල් සමහරක් අය එක විදියට ගනි. ඒත් මම කියන්නේ මේකයි. කඩා වැටුණු ගැහණියක් වෙන්න එපා. ටිකෙන් ටික කම්කටොළු බාධක කටු ඇනි ඉස්සරහට යන්න. එතකොට ඔයාගේ ජීවිතේ වටවන කාටවත් බැරි වෙයි. ආදරේ නිසා මැරෙන්න යන්න එපා. මැරෙන්න හිතේ වස බෝතලේ අතර ගනි. හිතන්න මං අද මැරුණොත් කෙනෙක් නිසා හෙට කී දෙනෙක් මං වෙනුවෙන් අඬයිද කියලා. ඔයා හිතයි මට වැඩක් නැහැ, මට එයාවයි ඕන, මට අම්මා තාත්තවත් වටින්නේ නැහැ එයා නිසා කියලා. ඒත් අම්මලා තාත්තලා ආදරේ පෙන්නන්නේ නැහැ. ඔයාලා දන්නේ නැහැ. ගොඩක් අම්මලා තාත්තලා එහෙම වැඩ කරන්නේ නැති අම්මලා තාත්තලා ඇති. ඒත් 90%ක් ගත්තේ අම්මා තාත්තා තමන්ගේ දරුවට ආදරේ පෙන්නන්නේ නැහැ. ඒ කෙනාව ශක්තිමත් කරලා ඉස්සරහට එවලා පැත්තකට වෙලා බලලා සතුටු වෙනවා. ඒක කාටවත් පෙන්නන්නේ නැහැ. ඔයා හිතන්න වස බෝතලේ අතර ගන්න කෙනෙක් නා මේ වෙලාව වස බෝතලේ අතර අරගෙන ඉන්නවනම් ඔයා හිතන්න නැහැ මම මේ කෙනෙක් නිසා මැරෙන්න යන්නේ නැහැ. මම මේ බෝතලේ වස බෝතලේ අයින් කරලා දාලා මං අද හිතන්නේ නැහැ කියලා. මම මෙයාව ටික අයින් කරනවා. මට හොඳ කෙනෙක් ජීවිතේට ලැබෙයි කියලා හිතන්න. බෙල්ල වැලදාගෙන ගැටේ හොයන කෙනෙක් නා බෙල්ල වැලදාගෙන අද රෑ ඉන්න කෙනෙක් නම් බෙල්ල වලදා ගන්න දැන් හිතන කෙනෙක් නම් ඔයා මෙහෙම හිතන්න මම මේක කරන්නේ නැහැ. මම මේ දේ කොහොම හරි නැති කරගන්නවා. මොකටද මම බෙල්ල වලදාගෙන මේ කෙනා නිසා. මම කියන්නේ තව කෙනෙක් එක වෛරයෙන් ඉන්න කියලා. මම කියන්නේ එක දෙයයි. මම කියන්නේ එයාට ඔයාව එපා නම් ඇයි අපිවම නැති කරගන්නේ? අපි නැති කරගත්තකින් අපි පරාජිතයෙක් වෙනවා. එයා දිනයි. එයාට ඕනි උනේ ඔයාගේ ජීවිතේ ටික කාලයක් ඉඳලා යන්න විතර. එක්ක සමහර නොගැලපීම් නිසා එයා ඔයාව අයින් කරලා දාලා යන්නත්
පුළුවන්. ඒත් හරි ආදරේ කෙනා දාලා යන්න නැහැ. ගැළපීම් නොගැළපීම් කරගන්න බැරි නම් නොගැළපීම් එක්ක හරි ඉන්න බලනවා. දාලා යන්න හිතන්නේ ආදරේ කරන කෙනාට දුකක් දෙන්න හිතන්නේ. ඉතින් ඔයා අද ඉඳන් ජීවිතේ පටන් ගන්න බලන්න. මැරෙන්න ඉන්න කෙල්ලෙක් නා, මැරෙන්න ඉන්න කොල්ලෙක් නා මේ මම කියන වචනේ අහලා දැම්ම ඉඳලා තමන්ගේ ජීවිතේ අඩියක් ගානේ ඉස්සරහට යන්න බලන්න. මම කියන්නේ දැන් වාඩ තියෙන්නේ වාහනයක් වාඩ තියෙන්නේ දැන් බයිසිකලයක් නා. ඔයා බයික් එකක් ගන්න try කරන්න. දැන් ඔයා ඉන්නේ මේ රස්සාව පොඩි රස්සාවක්. ඔයා ඒක ටික රස්සාව ශේෂ්ත්‍රයෙන් පිළිගත් හොඳ වැදගත් ජොබ් එකක් කරන්න බලන්න. එතකොට ඔයාගේ වටිනකම දවසින් දවස වැඩි කරගත්තට පස්සේ ඔයාට ආදරය කරන මිනිස්සු සෑහෙන්න ඔයාට ලං වෙයි. ඒත් ඔයා කලින් වගේ වලේ වැටෙන්න යන්න එපා. මිනිස්සු ආශ්‍රය කරන්න. ඒකට එපා කියන්නේ. මිනිස්සු දැන හඳුන ගන්න කාලයක් යද්දි ඊට පස්සේ ගැළපෙනවා නම් ඒ කෙනා කතා කරලා ආශ්‍රය කරලා බලලා හොඳ කෙනෙක්ව ජීවිතේට තෝරගන්න. මම කියන්නේ මැරෙන්න ඉන්න කෙල්ලනේ, මැරෙන්න ඉන්න කොල්ලනේ. ආදර නිසා විඳවනවා නම් ඔයාලා විඳවන්න ඕනේ නැහැ. ටික කාලයක් අන්ලාන්න හිතේ වේදනාව නවත්තලා. හැබැයි මැරෙන්න යන්න එපා. වසබෝත් මම ආයෙමත් කියනවා වසබොන්න ඉන්න සුයිසයිඩ් කරගන්න ඉන්න බෙල්ලි වල දාගන්න ඉන්න කෝච්චියට පනින්න ඉන්න ගඟට පායන හැම කෙල්ලෙක් කොල්ලෙක්ම මේ කතාව අහන්න. උඹලා කරන්න යනවා නම් ඒ දේ ජීවිතේට කරගන්න එපා. ජීවිතේ කාටත් කලින් තමන්ට ආදර වෙන්න. එතකොට මොන කෙනා ආවත් මාරියත් පරාද වෙයි උඹේ හයිගේ ඉස්සරහා. ඉතින් මතක තියාගනින් සුයිසයිඩ් කරගන්න එපා ආදරේ නිසා. ආදරේ වේදනාවක් කරගන්න නැතුව ආදරයක් කරමින් ජීවිතේ එයත් එක්ක සතුටින් දිනන්න. එදාට මට කමෙන්ට් එකක් දාලා කියන්න. බුදු සරණයි ඔයාලා හැමෝටම.